හායි සමහර ගෑනු ළමයි ඒගොල්ලොන්ගේ රහස් හංගගෙන ඉන්නවනේ. හැබැයි ඉතින් මං නම් ඒ වගේ ගෑනු ළමෙක් නෙවෙයි. ඔයගොල්ලන්ට මං අද මැජික් එකක් කියලා දෙනවා. ඒක හරියටම යූස් කරොත් ලස්සන ග්ලාස් ස්කින් එකක් ගන්න පුළුවන්. ටඩඩා! ළමයි මේ තියෙන්නේ මගේ ෆේස් ස්ක්‍රබ් එකයි මගේ ෆේස් ක්‍රීම් එකයි. හරි ඔක්කොම කලින් කියන්නම් මේ ප්‍රොඩක්ට්ස් ළමයි ඔය ඔයගොල්ලෝ දකින අනිත් ප්‍රොඩක්ට්ස් වගේ නෙවෙයි. ඇත්තටම මේකේ බ්ලීචින් වත් සමට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ. මේවා තනිකරම හදන්නේ ස්වභාවික ද්‍රව්‍ය වලින්. ඉතින් ළමයි මම මුලින්ම ඔයගොල්ලන්ට ස්ක්‍රබ් එක ගැන කියන්නම්. මේක තමයි අපේ එන ස්ක්‍රබ් එක. මේක හදන්නේ ළමයි චාකෝල් එකතු කරලා තමයි මේ විශේෂ ස්ක්‍රබ් එක හදන්නේ. ඔයාට මේක පාවිච්චි කරන ගමන් මේකේ සුවඳ ඔයගොල්ලන්ට විඳින්න පුළුවන් නම් මේ ඇත්තටම ළමයි සාමාන්‍ය ස්ක්‍රබ් එකක එන සුවඳට වඩා ගොඩාක් හොඳ සුවඳක් තමයි මේකේ එන්නේ. ඉතින් ඔයාලට මම කියලා දෙන්නම් ලොකුම ලොකු රහසක් බෑ. ඔයා සාමාන්‍යයෙන් ෆේස් ක්‍රීම් එකක් යූස් කරනවා නම් මම කියන්නේ දවල්ට හරි රාත් හරි ඔයා ස්ක්‍රබ් කරාට පස්සේ ඔයාගේ ෆේස් ක්‍රීම් එක යූස් කරනවා නම් ඔයාගේ රිසල්ට් එක ළමයි බලාගෙන ඉද්දි දෙගුණ තෙගුණ වෙනවා. මේකත් ඒ වගේ මැජික් එකක් තමයි ළමයි. මේ මගේ ෆේස් ක්‍රීම් එකේ සුවඳ ළමයි මම මේ ඔයගොල්ලන්ට මට මේ සුවඳ ඔයගොල්ලන්ට විඳින්න දෙන්න තියෙනවා නම් සුවඳයි නේ. ඇත්තටම මේක එකපාරක් අරගෙන යූස් කරන කෙනෙක්ට දෙපාරක් තුන් පාරක් අරගෙන යූස් කරන්න හිතෙන විදිය ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම ඕගොල්ලන්ට අද කියලා දෙන ට්‍රික් එක ළමයි මෙන්න මේ ෆේස් ස්ක්‍රබ් එකෙන් ඔයා මූණ හොඳට ස්ක්‍රබ් කරලා ඊට පස්සේ මේ ක්‍රීම් එක ඇප්ලයි කරලා බලන්න ළමයි. සතියක් විතර එක දිගට මේක කරලා බලන්න. ස්ක්‍රබ් එක නම් ළමයි හැමදාම කරන්න හොඳ නැහැ ඔයගොල්ලෝ දන්නවනේ. ඒක සතියට දෙපාරක් තුන් පාරක් වගේ කරලා බලන්න. ඒ කරලා මේක ඇප්ලයි කරලා බලන්න ළමයි ඔයාගේ ස්කින් එක බලාගෙන ඉඳි ග්ලාස් ස්කින් එකක් වගේ ලස්සනට හෙල්දි විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ළමයි ඇත්තටම මැජික් එකක් වගේ ළමයි. මම ඔයගොල්ලන්ට මේක රෙකමන්ඩ් කරන්නේ මම යූස් කරලා මට හොඳටම හොඳ රිසල්ට් එකක් තියෙන නිසා ළමයි. ඉතින් ගොඩක් දෙනෙක් මාව මෑතකදී හම්බෙච්ච අයත් මගෙන් මොනවද ස්කින් එක යූස් කරන්නේ කියන්නේ ඒගොල්ලෝ කලින් මගේ දැකලා නැති ග්ලෝ එකක් මගේ මුහුණේ දැකලා තියෙනවා ළමයි. ඉතින් මේ දෙක තමයි ළමයි බෙස්ට්ම. ඔයාට මොන විදිහේ ස්කින් එකක් තිබුණත් මේ ප්‍රොඩක්ට්ස් භාවිතා කරන්න බය වෙන්න එපා. මොකද ඔයාට පිම්පල් තියෙනවා නම් එතකොට ඔයාගේ මූණේ රැලි වැටලා තියෙනවා නම් තමනාද ඩාර්ක් ස්පොට් තියෙනවා නම් මේ හැම දෙයකම මේ ක්‍රීම් එක ගොඩාක්ම හොඳයි ළමයි. හැබැයි මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ මේ ස්ක්‍රබ් එකයි ක්‍රීම් එකයි දෙකම එකට යූස් කරලා බලන්න. ඉතින් ළමයි ඊළඟට මම ඔයාලට මගේ පොඩි ක්‍රීම් එක ගැනද නැත්නම් ෆේස් වොෂ් තුන ගැනද දැනගන්න ඕන කියලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයගොල්ලන්ට ඒක ගැන ලස්සනට පැහැදිලි කරනවා. බයි. අපි ඔක්කොම එකට ලස්සන වෙමු.